Hello there. මම චතුමිනි. මම දැන් ජර්මනි වලට ඇවිල්ලා දවස් 5ක් වගේ. හරි මාළුත්. මම හිතුවා මගේ මේ ජර්නි එක මම රෙකෝඩ් කරන්න ඕනේ කියලා. මුල් මාස තුනේ මම වැඩි ලොකු දෙයක් කරන්නේ නැහැ. පොඩ්ඩක් රිලැක්ස් එකේ chill එකේ ඉන්නවා. ඒ හින්දා මට ටයිම් තියෙනවා. මේ පරිසරය අඳුර ගන්න, ලැන්ග්වේජ් එක ප්‍රැක්ටිස් කරන්න එහෙම. ඉතින් මට හිතුණාද මේ වීඩියෝ එක කරන්න ඔයගලන්ට. මම ග්‍රොසරි shopping මේ second time අද ගියා. මුල් දවසේ අද දිනම් පොඩ්ඩක් nervous. මොකද මට කතා කරන්න පොඩ්ඩක් I'm struggling with that. ඒ කියන්නේ ඇත්තටම ජර්මන්ස්ලත් එක්ක කතා කරන්න ඇති පොඩ්ඩක් මට සමහරවිට අමාරුයි කියන දේ තේරුම් ගන්න. ඉතින් අර එක වචනයක් අල්ලගෙන තමයි ඒකට අනුවම රිප්ලයි කරන්නේ. මම හිතනවා ඒක improve වෙයි කියලා in future. ඉතින් මම අද second time grocery shopping ගියාම ලොකු දෙයක් ගන්න නෙමෙයි. පොඩි දෙයක් ගන්න. පොඩි දේවල් ගන්න. මම ඉතින් පෙන්නනම් මම මොනවද ගත්තේ කියලා. කීයක් ගියාද කියලාත් කියන්න. ඉතින් බෙරීස් වගේක් ගත්තා. පේනවා ඇති නේද? Yes, this one and this one. And milk. And muesli. මේ muesli වල තියෙන ඒ කියන්නේ මේ products වල තියෙන speciality එක තමයි දැන් මේ muesli එකේ A කියලා තියෙන්නේ. Yeah. A කියන එකනේ highlight වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ගොඩක් healthy කියන එක. C D වලට මෙතන අපි හිතමු මෙතන D වලට වගේ highlight වෙලා නම් ඒ කියන්නේ ගොඩක් unhealthy කියන එක. මම මේකේ තියෙන muesli එක ඇත්තටම මේ දැම්මා මට ඔයගලන්ට පෙන්නන්න ඕන වුණා. මේකේ තියෙන මේ products කොහොමද මිනිස්සුන්ට identify වෙන්නේ කියලා. ඒ කියන්නේ තමන් healthy දෙයක්ද කන්නේ unhealthy දෙයක්ද කන්නේ කියලා ඒකලන් දැනගන්නවා ඒ ඉන්ඩිකේටර් එකෙන්. ඊට පස්සේ මම මේ වල ගොඩක්ම මට දැන් දවස් 5ට මට ආපු එඩිෂන් එක තමයි chocolates and brochen. Brochen කියන්නේ පාන් වල තියෙන පොඩි size එක. මම brochen එකක් ගෙනාවා. එක જાති brochen මම try කරනවා. මේක එක variety එකක් මම කැමති. ඊට පස්සේ මම මෙන්න මේක මට නම මතක නෑ. මම අර ආස හින්දා ගත්තා. ඒක මට හිතෙන්නේ savory taste එකක් ඇති කියලා. මම පොඩ්ඩක් අර spicy food missing වගේ එකක් තියෙනවා. ඒ හින්දා මම හිතුවා මේක පොඩ්ඩක් try out කරලා බලන්න. මොන වුණත් ශ්‍රී ලංකා කියන්නේ තේ spicy food නේ. but කනවා මම. නමුත් අර මට තාම දවස් 4ක් ඉඳන් එහෙම ලොකුවට මිස් වෙන්නේ. නමුත් අර පොඩ්ඩක් කටදන මොන හරි තියෙනවා නම් හොඳයි කියලා හිතන. ඒකට හරියන්න තමයි මම ගෙනාවේ කාලා බලන්න ඕන කොහොමද කියලා. ඉතින් මේ ටිකට මට ගියා යුරෝ 11ක්. මේ මෙතන තියෙන මාකට් එකකින් මම ගත්තේ. එහෙම තමයි. ඉතින් මම ඉස්සරහට මගේ ජර්නි එකේ දේවල් මම ඔයගලන්ට එක ෂෙයා කරගන්න හිතාගෙන ඉන්නවා. අපි බලමු මේ ජර්නි එක කොහොම වෙයිද කියලා. ඔයගලන්ට මොන හරි අහන්න දේවල් තියෙනවා නම් මට මගෙන් අහන්න පුළුවන්. මම ඒවට ඔයගලන්ට රිප්ලයි කරනවා. බොහොම ස්තුතියි. බයි.